අපි අද කතා කරන්නේ බුලත් අස්සයන් නෙලා ගත්තයින් පස්සේ අපි රෑන් කොළ වශයෙන් වෙන් කරනවා, පීදුණු කොළ වශයෙන් වෙන් කරනවා. ඒතර මේ කොළ හඳුනාගන්නේ කොහොමද? මේවල තියෙන ලක්ෂණ මොනවද? ඊට අමතරව මේක අපි කොරිකන් කියනවා, එහෙම නැත්නම් කෙටි කියනවා, එහෙම නැත්නම් මට්ටම් කෙටි කියනවා, ලොකු කොළ කියනවා. ඒතර මේ ආදී වශයෙන් කොළවල ප්‍රමාණය අනුව අපි වෙන් කර ගන්නවා. ඒතර බුලත් අතක් හරියට අමුණන විදිය, ඊට පස්සේ මේවල නැටි කපන විදිය, මේවල ජලය ඉහන්න ඕන අපි ඒ ඉහන විදිය, ඇසුරුම් කරන විදිය, ඒ සම්බන්ධව තමයි අපි අද කතා කරන්නේ. ඔයාලට දැන් මේ පේනවා මේ කණාමැදිරි කාපු කොළ තියෙනවා, ඒ වගේම මේ විකෘති වෙච්ච කොළ තියෙනවා. ඉතින් මේ සියල්ලම අපි ඉවත් කර ගන්නවා. ඒක අපිට සුදුසු නෑ මේ වෙළඳ පොළට යවන්න. ඒතකොට මේ පළවෙනියට තියෙන කොළේ ප්‍රමාණය සයිස් එක ඔයාලා බලා ගන්න. ඒතකොට මේක කොරිකන් එහෙම නැත්නම් කෙටි කියන්නේ. දෙවෙනියට තියෙන කොළේ අපි සයිස් එක ප්‍රමාණය සාමාන්‍ය මට්ටම් කෙටි කියන ප්‍රමාණයට තමයි අමුණන්නේ. ඒතකොට මේ තියෙන ලොකු කොළ වලට ගන්න සයිස් එක. ඉතින් මේකේ පොඩි අඩු වැඩිකම් වෙනවා. ඒක බුලත් කොටුවේ හැටියට ඔයගොල්ලෝ දෙන පොහොර අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. දැන් මේ පළවෙනියටම තියෙන කොළේට අපි කියන්නේ පළු කන්න වලින් එන පීදුණු කොළ එහෙම නැත්නම් හොඳ කොළ කියලා. මේක විශේෂත්වය වෙන්නේ දිගටි හැඩයකින් යුක්තයි. ඊට අමතරව මේක තමයි සාමාන්‍යයෙන් බුලත් වල ඉහළම මිලක් අපිට ලබා ගන්න පුළුවන් කොළේ වෙන්නේ. මේකේ පත්තවල නාරටි වින්‍යාසය ගත්තාම එකට එකක් විරුද්ධ විදියට තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේකෙන් තමයි අපිට මේ කොළේ පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේන උල් වගේ හැඩයක් තියෙනවා. මගේ අනික් අතේ තියෙන කොළ වර්ගයට අපි කියන්නේ රෑන් කොළ එහෙම නැත්නම් කඳ කොළ කියලා. මේක විශේෂත්වය වෙන්නේ සාමාන්‍යයෙන් රවුම් ගතියකින් යුක්තයි. ඊට අමතරව පත්වල නාරටි වින්‍යාසයකට බැලුවහම පැහැදිලිවම පේනවා සමාන්තර බවක් තියෙනවා ඒ නාරටි වින්‍යාසෙ විහිදෙන. එතකොට මේක අපිට හඳුනා ගන්න පුළුවන් මේ විදිහට. මේක සාමාන්‍යයෙන් වැලේ මුල සිට උඩට එනකම් ප්‍රධාන වැල ගැන මම කතා කරන්නේ. ඒ එන කොළ වර්ගය තමයි අපි රෑන් කොළ එහෙම නැත්නම් කඳ කොළ කියලා හඳුන්වන්නේ. දැන් මුලින්ම කතා කරා ප්‍රධාන බුලත් වර්ග දෙක හොයාගන්නේ කොහොමද? එතකොට මේකේ කොළේ ප්‍රමාණය අනුව අපි වෙන් කරගන්න විදිය ගැන කතා කරලා දැන් මම ඔයාලට කියලා දෙන්නේ බුලත් වල අපි වතුර ඉහන්න ඕනේ. වතුර ඉස්සේ නැති වුණොත් අනිවාර්යෙන් බුලත් කොළ හේ යනවා. එතකොට බුලත් කොළ විනාශ වෙනවා. බුලත් වල වතුර වැඩි වුණත් නැට්ට කුණු වෙලා කොළේ ඉක්මනින් කුණු වෙන්න බලනවා. කහ පාට වගේ ලවල් දැකලා ඇති. ඉතින් මේකට හරියාකාරව සාමාන්‍ය ප්‍රමාණයකට අපි වතුර ඉහා ගන්න ඕනේ. වතුර ඉස්සයින් පස්සේ සම්පූර්ණ මේකට දෙපාරක් හෝ තුන් පාරක් හොඳට පෙරලන්න ඕනේ. මේකෙන් බලාපොරොත්තු වන දේ තමයි සමහර තැන්වල බුලත් හොඳට හැදිලා ලොකු බුලත් කොළමයි තියෙන. සමහර තැන්වල කුඩා කොළ තියෙන වැඩි හරියක්. එතකොට මේක සම්පූර්ණ හොඳට කලවම් වුණොත් තමයි අපි බුලත් අත අමුණද්දී අපිට හරියට බුලත් ටික හොඳින් අමුණා ගන්න පුළුවන් වෙන්නේ. බුලත් කොළ අමුණනකොට පළවෙනි කොළ පහ එක හා සමාන කොළ පහක් ගන්නවා. ඊට පස්සේ 5 ඉඳලා 10 වෙනකන් ටිකක් කුඩා කරනවා. ඊට පස්සේ 10 ඉඳලා 17 වෙනකන් තව ටිකක් කුඩා කරනවා. ඊට පස්සේ 18 වෙනි කොළේ සාමාන්‍ය කොළයක් ගන්නවා. ඊට පස්සේ 19 20 පළවෙනි මුල් කොළ පහ හා සමාන කොළ දෙකක් තමයි ගන්නෙ. බුලත් අත අමුණලා මේ විදිහට ගසද්දී කොළයක් හරි අස්සෙන් වැට්ටොත් මේක බාලතක් කියලා තමයි කියන්නේ වෙළඳපොළට අරන් ගියාම. ඒකින්ද අපි හරියට බුලත් ටික අමුණ ගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මේ රෑන් කොළ වර්ග දෙකකට තමයි අමුණන්නේ. ඒවල මිල අඩුයි. ඒ වගේම පීදුණු කොළ වර්ග තුනකට අමුණ ගන්නවා. අපිට පහසුවෙන් එතකොට අමුණ ගන්නත් පුළුවන්. ඒතකොට ලොකු කොළ වලට මට්ටම් කෙටි වලට හොඳ මිලක් ගන්නත් පුළුවන්. බුලත් නැටි මේ විදිහට තමයි මම කපන්නේ. එතකොට මම ප්ලාස්ටර් කෑල්ලක් ගහන් ඉන්නවා අතේ. එතකොට අත කැපෙන්නේ නැහැ. මට ලේසියෙන් කපා ගන්න. මට මේ හුරු වෙච්ච විදිහට තමයි මම මේ කපන්නේ. නැත්තම් බ්ලේඩ් තලකින් වගේ නා තවත් පාස්වෙන් කපන්න පුළුවන්. වෙනද පෙලේ ගන්න තියෙනවා මේ ගෝණිය වගේ ටෙන්ටරේදි කෑලි. ඒ කෑල්ලක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ යටින් කේල් කොළ දෙකක් දා ගන්න. දාලා ඉවරලා බුලත් කොළ මේ විදිහට අතක් කියන්නේ බුලත් කොළ 40ක්. එතකොට මේ 40 ගානේ තමයි මම මේ විදිහට තියන්නේ. මෙහෙම තිබ්බහම අපිට යට කොටස තියෙනවනේ. ඒක තියද්දි අපිට මතක හිටින ගානක් අපි තියාගන්න ඕන. මේ විදිහට තියලා ඉවරලා ඊළඟ කොටස අපි තියෙනකොට අපිට ගණන් කරගන්න අපහසු වෙන නිසා අපි මේක අත අනිත් පැත්ත හරවලා තියෙනවා. එතකොට අපිට දෙවෙනි සෙට් එකේ බුලත් කොළ ගාන අපිට ගණන් කරගන්න පුළුවන්. ගොඩ දවසකින් වීඩියෝ අරන් ඉන්න බැරුව ගියා. මෙහෙට මාර දිහට වහින එක දිගටම. ඉතින් බුලත් දළු කඩ වැටෙනවා. එහෙන් මේ වැස්ස වැඩි හින්දා ඉතින් ඒක බැඳ ගන්නත් ඕන. බුලත් කඩා ගන්න වෙලාවකුත් නැහැ. දැන් මේ කළුතරට හැමදාම ගන්න කෙනෙක්ගේ ඕඩර් එකක් තියෙනවා. කඩ දෙකකින් ගන්න. එක්කෙනෙක් බුලත් 2500ක් ඉල්ලලා තිනවා. අනිත් එක්කෙනා 1800ක් විතර වැටෙන්න ඉල්ලලා තිනවා. දැන් මේ දෙක කරන ගමන් තමයි අතරින් පතර වල වීඩියෝ කැලරියක් අරගෙන එන්නේ. ඒ වගේම ඉතින් තව දෙයක් ඔයාලට කියන්න අපි ගොඩක් මහන්සි වෙලා මේ බුලත් වගා කරන්නේ. ඉතින් ඒ වගේ අපි කොටු ආරක්ෂා කරගන්න ඕන. මේ අනිවාර්යෙන් පිරිසුදුව තියාගන්න මේ වැස්ස වැඩි හින්දා පෝර දාන්න එපා. ඊට අමතරව ඉතින් අලුහුණු හරි ඩොලමයිට් එකක් හරි හොඳට ඉහන්න පොළවට. නැත්නම් මේ දවස්වල ලෙඩ හැදෙන්න පුළුවන්, ලෙඩ පැතිරෙන්න පුළුවන්. පොළොවේ මේ ලෙඩ එනවා ගොඩක් දුරට. අපේ වැඩ කොටස දැන් 90%ම අවසන් වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට බුලත් අපි අර වර්ග අනුව වෙන් කරගත්ත ප්‍රමාණයන් අනුව වෙන් කරගත්තා. මේ කොටස් ටික එක උඩ
අසුර ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා අසුර ගන්න යටට භාවිතා කරන්නේ බුලත් තට්ටුවක් වෙන්න පුළුවන්, රෙදි කෑල්ලක් වෙන්න පුළුවන්, ටෙන්ට් රෙදි කෑල්ලක් වෙන්න පුළුවන්, වේවැල් කූඩයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ කුඩියෙන් සම්පූර්ණ හොඳට වැහෙන විදියට මේ විදිහට කේල් පොළ කීපයක් දාන්න පුළුවන්. කේල් පන්රැල් ටිකුත් උඩින් දාන්න පුළුවන් තවත් හොඳයි. මොකද මේ බුලත් ටික වටේට විසිරෙන එක අඩු වෙනවා මෙහෙම දැම්මම. ඊට අමතරව අපි දුරකට ප්‍රහාණය කරද්දී හිරු එළිය වැටුනොත් මේ බුලත් වලට හානියක් වෙන්න පුළුවන්, නැවුම් ගතිය නැති වෙන්න පුළුවන්. ඒ කාරණා නිසා තමයි මේක දාන්නේ. ඒ වගේම දැන් මේ වගේ අපි ගෝණියක හරි ටෙන්ට් රෙදි කෑල්ලක හරි අරන් යද්දී මේ බුලත් වලට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගන්න තමයි මේ විදිහට කේල් පොළ අපි තට්ටුවක් උඩින් දාන්නේ. සාමාන්‍යයෙන් මම බුලත් වලට යනකොට මේ ගොඩවල් කීපයක් අපි ගහගත්තානේ. ඒ විදිහට හදාගන්න බුලත් ටික වෙන වෙන වශයෙන් මේ විදිහට පොට්ටරි බැඳලා තමයි අරන් යන්නේ. පොඩි ප්‍රමාණයක් තියෙනවා නම්, ලොකු ප්‍රමාණයක් තියෙනවා නම් අනිවාර්යෙන් බුලත් තට්ටු දෙක තමයි අවුරයි යන්නේ. ඉතින් මේ කඩේකට දෙන නිසා තමයි මේ විදිහට එක උඩ මම ඇසුරුවේ. ඒ වගේ මම ඔයාලට කියන්නම් බුලත් තට්ටුවක බුලත් අපි අරන් යනවා නම් ඇත්තටම පොළට ගියන් පස්සේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද මේ බුලත් තට්ටුවක බුලත් ගහගෙන යනකොට අනිවාර්යෙන් ලොකු ප්‍රමාණයක් තියෙන කෙනෙක් තමයි බුලත් තට්ටුව ගොඩක් දුරට ගහන්නේ. ඉතින් ඒ වගේම අර බුලත් තට්ටුවේ රවුන්ඩ් හැඩය නිසා ලොකු පෙනුමක් තියෙනවා. ඒතකොට අපිට හොඳ ගැනුම් කරුවෙක් හොයාගන්න එක හරිම පහසුයි. ඉතින් ඒ වගේම මම ඔයාලට ළඟදීම බුලත් පොලේ පිහිට ස්ථානය ගැන, ඒ වගේම බුලත් පොලේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණ විස්තරයක් අරන් එනවා. ඉතින් ඒ වගේම සුළු මුදලක් අපි ගොවියෙක් වශයෙන් බුලත් අරන් ගියාම පොලට දෙන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව මම ඔයාලට කතා කරනවා. ළඟදී මේ වීඩියෝ එකෙන් හමු වෙමු.